අයිබෝන් ජයන්තුක්වත වැංකුව ඉඳලා කතා කරන්නේ මේ වීඩියෝ එක අපි බලමු ඔයාලා කමෙන්ට්ස් වල දාලා තිබ්බ ප්‍රශ්න ටිකක් chart ශාස්ත්‍රයෙන් බලන්න. මේ තියෙන්නේ Bitcoin Coinbase chart එක Bitcoin daily price එක 83789.732යි තරමක් නැවතත් drop වෙන බව පේනවා. මේ තියෙන්නේ daily chart එක එකේ වර පේනවා dead cross එකෙන් usually sign කරන්නේ price decline වීමක් sell off එකක් extremely oversold එකේ ඉන්නේ. ඉතින් මේ push එක ගේන්න පුළුවන් ඊළඟ support එක පැත්තට 75000 whole number එකක් 75000 whole number එක වෙත නැවත මෙයා තල්ලු කරයිද කියන එක තමයි ඊළඟට තියෙන ගැටලුව. කෙසේ නමුත් නිකන් අපි බැලුවොත් එහෙම මේ top එකෙන් පස්සේ down trend එකක් ඉන්නේ lower lows lower highs ආදී වශයෙන්. දැන් මේක තමයි low එක, මේක තමයි higher lower high එක. දැන් ඊළඟ push එක නැවත 75000 වලට වේවිද කියන ගැටලුව තියෙනවා. ඒ බව ඒකට පොඩි signs මේ වෙනකොට Bitcoin පෙන්නමින් ඉන්නවා. ලොකු fundamental change එකක් නොවුනොතින් මේ කතන්දරේ වෙන්න බැරි කමකුත් නැහැ. Right, overall Bitcoin 83744යි coin market cap එකට ගියොත් 1.4% නැවත down. Bitcoin එහෙම එනකොට පහළට 1% වලින් Ethereum almost 2% වලින් 1596 දක්වා ඇවිල්ලා තිනවා. Ethereum price එක බලුවොත් Bitcoin වගේම down trend එකක ඉන්නේ. Bitcoin වලට වඩා strong down trend එකක ඉන්නේ. අපි සාපේක්ෂව ETH price එක බලුවොත් Bitcoin එක ETH price එක Bitcoin එක බලපුවම relatively Bitcoin වලටත් වඩා ETH weak බව පේනවා. ETH BTC chart එක බලුවත් ETH down trend එකක ඉන්නේ Bitcoin price එකත් එක්ක. ප්‍රශ්නයක් අහලා තිබ්බා Ethereum price එක පහළට ගියොත් Ethereum ecosystem එකේ ඉන්න අනිත් altcoins වලට මොකද වෙන්නේ කියලා. Usually Ethereum ගාමන follow කරන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒ එක එකක් altcoin වලට වෙනම fundamentally important news එකක් තිබ්බොත් ඒ altcoin එක විතරක් මේ ගමනින් independently එයා bullish move එකකට යන්න පුළුවන්. නැත්නම් ecosystem එක usually follow කරනවා මේ main token එක. මන්තා ගැන අහලා තිබ්බ මේ තියෙන්නේ මන්තා weekly මේවර pull back එක trend line එකට දැන් ඇවිල්ලා නැවතිලා තියෙන පාටයි. එතන අපිට අවශ්‍යයි stronger reversal sign එකක් trend line එකෙන් ආපස්සට පහළ support එකට නැවිත් යන්න නම් ඒක බලන්න extremely oversold එකේ ඉන්නේ. කෙසේ නමුත් මේ පහළ තියෙන green box එක තමයි වඩාම හොඳ entry එක මගේ හැටියට මම හිතන විදිහට. ඉතින් ඒක ඒ push එක මේ පහළ support එකට දුන්නොත් තමයි හොඳම entry එක. watch කරන්න. ඒක නොදෙන්න බැරි කමකුත් නැහැ. අර කියපු විදිහට Bitcoin Ethereum පහළට આવොත් මන්ත තව එක push එකක් පහළට දීලා ඊළඟ එන bounce එකෙන් මෙන්න මේ වගේ අවස්ථාවක් දුන්නොත් ඒක තමයි මම හිතනවා strongest reversal sign එක. මෙන්න මේ වගේ consolidation එකක් එක්ක reversal එකක් දුන්නොත් එහෙම නැත්නම් මෙතනින් යන්න නම් මෙවැනි combination එකක් නැවත හදන්න ඕන. එහෙම වුණොත් මේක low එක, මේක ඊළඟ higher low එක, මේක ඊළඟ higher low එක කියලා හිතලා අපිට up trend එක confirmation එක આવොත් එන්න වෙන්න පුළුවන්. AVAX ගැන අහලා තිනවා. AVAX මේ දෙපාරක් මේවර රිජෙක්ට් වුණා price එක මේ උඩට යන්න ගිහිල්ලා. හැබැයි ආපු දෙපාරම price එක මේ previous low එක ගන්න එන්නෙම නැහැ. මෙතනත් එමයයි මෙතනත් ඒ වගේ. ඉතින් එහෙම වුණොත් මේවර ඔය area එකෙන් නැවත reverse වෙන්න පුළුවනි. ඩොලර් 20ට විතර උඩින් ඇවිල්ලා price එක close වෙනවා නම් තමයි වඩාම හොඳ entry කියලා මම හිතන්නේ. කෙසේ නමුත් මේ හැදෙන doji එක තාම indecisive candle එකක්. මේ monthly chart එක ඔයාලට පේන්නේ extreme oversold එකේ ඉන්නේ. මෙන්න මේක root දාලා තියෙන මේ chart එක මේක great bullish sign එකක් crypto වලට. ඒ ඇවිල්ලා global liquidity වේගෙන් market එකට එමින් ඉන්න බව තමයි සඳහන් වෙන්නේ. මේ තියෙන්නේ combined M2 money supply මේ ලෝකේ leading බැංකු ටික Federal Reserve මතකත් නැහැ සමහර ඒවා European Central Bank, People Bank of China, BOJ කියන්නේ Bank of Japan, BOE කියන්නේ Bank of England, RBA කියන්නේ BRB කියන්නේ මොකද්ද bank
බැංක් RBA මට මතක් වෙන්නේ BOC කියන්නේ Bank of Canada, CBR කියන්නේ Central Bank of Russia, BB කියන්නේ බැංකු ගොඩක් එකතුවකට. ඒක ඉන්නවා City Group, Deutsche Bank ආදී වශයෙන්. Bulge Bank වගේ ටර්ම් එකක් මේකට කියන්නේ. ඊට පස්සේ BDM කියන්නේ Bank de Mexico කියන වචනේ. RBA මට චෙක් කරන්න ඕන Google එකේ. RBA කියන්නේ Reserve Bank Australia. මේ තමයි global M2 money supply leading bankersලා මේ වෙනකොට liquidity මේ යට තියෙන්නේ oversold එකේ ඉඳලා උඩට push කරන බව පේනවා. මේක great sign එකක්. ඉතින් මේකත් AVAX වලට support වෙනවා විතරක් නෙවෙයි සමස්ත crypto වලට support වෙනවා. ඊට අමතරව AVAX වලට directly connected තාම මොනවාරි තියෙනවද බලන්න positive signs. technical විතරක් යන්න එපා. හැම වෙලේම fundamentals connect කරන්න උත්සාහ කරන්න. ඒක තමයි real trade එක. ඕම් එකේ තත්ත්වය බලමු. ඕම් ඩොලර් 1.780යි. අතර sideways යන ගතියක් පේන්නේ. මේක වෙලාවක මෙතනින් clear වේවි. මෙතන 1 මෙතන 780. දැන් 780න් තුන්වෙනි වතාවටත් bounce වෙනවා. triple bottom එකක් 80 cents වලින්. මේ ෆ්ලෑග් එක ක්ලියර් කිරීම අවශ්‍යයි. මම දන්නේ කොයිලා ඒක සිද්ධ වෙයිද කියලා. නමුත් ඒක සිද්ධ වෙයි ඉදිරියට. මොකද ෆවුන්ඩර් මුලර්ම කියලා තිනවා ටෝකන් එකේ ප්‍රයිස් එක උඩට ගැනීම තමයි ඒගොල්ලන්ගේ මේ වෙනකොට තියෙන ලිස්ට් එකේ ඉන්න අංක එකේ ජොබ් එක ඒගොල්ලන් සතු ඒ සම්බන්ධයෙන් වැඩ කරනවා කියලා. ඉතින් එමුණොත් මේ කන්සල්ටේෂන් බ්‍රේක් එකක් අපිට අපේක්ෂා කරන්න පුළුවන්. ඒ අතරේ ඔය සස්පෙන්ඩ් කරලා තියෙන එක්ස්චේන්ජස් වලින් ක්ලියරන්ස් හම්බුනොත් එතකොට ඒවා ෆ්‍රීස් කරලා එතනින් ඉවරයි. තවදුරටත් ෆ්‍රීස් කරන්න නැහැ වගේ නිවුස් එකක් આવොත් පැහැදිලිවම එකේ ඉඳලා 2 3 4 පැත්තට නැවත ජම්ප් එක ගනිවි. බොන්ක් ගැන අහලා තිබ්බ. බොන්ක් මේ ප්‍රීවියස් සපෝට් එකට ඇවිල්ලා ඉන්නේ. ප්‍රීවියස් සපෝට් එක සාමාන්‍යයෙන් බොටම් එක වෙන්න පුළුවන්. මේවර මේකත් 85% ඩවුන් මේ වෙනකොට. ඩොජ් වගේ එකක් එක බලපුවම බොන්ක් වගේ බොන්ක් එහෙම සෑහෙන පල්ලයට ආවද ඩොජ් මේ මාකට් කැප් එක අපිට ඕන ඩොජ් chart එක. ඩොජ් එකත් මේ වෙනකොට සපෝට් එකක ඉන්නේ. හැබැයි බොන්ක් වගේ තරම් මේක වැටුන්නේ නැහැ මම හිතන්නේ. ඩොජ් එක 72යි බොන්ක් එක 85ක් වැටෙද්දී ඩොජ් 72යි. එතකොට ඩොජ් එකත් higher lows හදන්නේ. ඩොජ් එකේ රිවර්සල් එකක් ආවොත් පැහැදිලිවම බොන්ක් එකත් මේක බොටම් එක වෙන්න පුළුවන්. ඇටෝම් එක ගැන ඔයාලා තිනා. ඇටෝම් එක නම් මට පේන්නේ නැහැ රිවර්සල් සයින් එකක් දැනට. මෙන්න මේ කාලයක් තිස්සේ මොනිටර් කරන ප්‍රයිස් channel එකේ දිගට පහළට යන බව තමයි පේන්න තියෙන්නේ. ඕකේ දැන් ඊළඟට මෙන්න මෙතනම ඒවිද එහෙම නැත්නම් මේ සපෝට් එකකින් අතර වේවිද එහෙම සයින් එකක් තාම පේන්නේ නැහැ. සයින් එකක් නැතුව අත දාන්න එපා. වොච් කරන්න මේක ඩවුන් ට්‍රෙන්ඩින් ප්‍රයිස් channel එකක තාමත් ඇටෝම් යනවා. මෙවර මේ පුල් බෑක් එකේ highest level එක $17යි අද වෙනකොට 3.97යි. තාමත් sell off එක අවසන් නැහැ. Jasmy ගැන අහනවා. Jasmy convincingly price එක reversal එකකට ගියා. මේක සති 4ක sell off එක සතියෙන් recover කරා. මේවා තමයි convincingly price reversal කියලා කියන්නේ. ඉතින් දැන් ඊට පස්සේ මෙවැනි long range candle එකක් ගියාම ඊට පස්සේ එන candle එක සාමාන්‍යයෙන් sell off එකට යන එක සාමාන්‍ය දෙයක්. සමහරවිට මේක පල්ලයට ඇවිල්ලා නැවත recover වෙලා උඩට යන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවට තමයි මේ පහළට පොඩි කූරක් වගේ වික් එකක් වගේ තියෙන මෙන්න මේ වගේ. ඒ වගේ අවස්ථාවල තාම මේක එහෙම වෙයිද කියලා කියන්න වෙලාසන වැඩි. කෙසේ නමුත් ඔය green candle එකේ උඩ භාගේ උඩ 50% එකේ ඔය pull back එක රැඳිලා නැවත ගියොතින් හෝ රැඳුනොතින් ඊළඟ candle එක at least ගියොතින් යන්න ලොකු chance එකක් තියෙනවා. ගියොතින් නෙවෙයි යන්න ලොකු chance එකක් තියෙනවා. නිසා watch කරන්න. Jasmy මේක මම හිතනවා bottom එක කියලා. USDT සහ USDTP කියන්නේ මොනවද කියලා අහලා තිනවා. USDT කියන්නේ stable coin එක tether ලාගේ. USDT.P මේ .P එන ඕන එකක් cryptocurrency එකක් නෙවෙයි. ඒ අදාළ cryptocurrency එකේ perpetual contract එක නැත්නම් futures market එකේ අපි spot trade කරන්නේ නැහැ. futures market එකේ trade කරන්නේ ඒ spot එකේ price එක mirror කරන කොන්තරත් එකක්. ඒ කොන්තරත් එකේ USDT කොන්තරත් එකේ නම තමයි USDTP. ඒක ඇවිල්ලා කොන්ට්‍රැක්ට් එකක්. මේ ප්‍රයිස් එකේ උඩ පහළ යාම්. මේක නම් ඉතින් ස්ටේබල් කොයින් නිසා උඩ පහළ යාමක් නැහැ. නමුත් අර්ථය ඒකයි.
මේ USDT නැත්තම් මේ Jasmy එකේ jasmy.p කියන්නේ ඒ Jasmy ස්පොට් එකේ ප්‍රයිස් එක උඩට හෝ පහළට යාම මිරර් කරන මේ අන්ඩර්ලයින් ඇසට් එක මිරර් කරන කන්ට්‍රැක්ට් එක තමයි මේ .p. හරි. ස්ටේබල් කොයින් එකේ Tether ලගේ ඒ අන්ඩර්ලයින් ඇසට් එක රිප්‍රසන්ට් කරන perpetual contract තමයි .p. GPS හෝල් කරන් හිටියද කමක් නැද්ද කියලා අහනවා. ඉතින් මේක දැක්කම මොකද්ද කියන්න පුළුවන්. මෙච්චර කල් හෝල් කරන් හිටියනම් ඉතින් ඉතුරු ටිකත් හෝල් කරන් ඉන්න. මොකද දැන් විකුණන වෙදිරුමන්නේ මේක 92% ඩවුන් නේ. එතකොට ඔයා ගන්න ඕන ලොස් එක උපරිම අරන් ඉවරයි. දැන් මේ පොසිෂන් එක 92% ඩවුන්. ඉතින් තව ඉතිරි 8 ගත්ත කියලා වැඩකුත් නෑ වගේ නම් හෝල් කරන් ඉන්න එක තමයි හොඳ. මොකද මේකේ 92න් 93න් 95න් හරි රිවර්ස් වුණොත් සමහරට ඇට්ලිස්ට් මේකේ ටිකක් හරි ගේන් එකක් ගන්න අවස්ථාවක් තියෙන නිසා. මොකද දැන් විකුණනා කියලා ලොකු ගේන් එකක් නෑ. US stock ට්‍රේඩ් කරන්න account එකක් හදන්නේ කොහොමද කියලා අහනවා. විවිධ accounts තියෙනවා. ඔයා ලංකාවේ ඉඳන් නම් කතා කරන්නේ interactive broker account එකක් open කරන්න පුළුවන්. මේ long term trading නැත්තම් මොකක්ද ඒකට කියන්නේ swing trading හෝ investing වලට day trade කරනවා නම් day trade ඔයා trade ජීවිතේට කළා නැත්තම් day trade කරන්න එපා. day trade කරන දන්නේ කෙනෙක් නම් trade zero එකේ account එකක් අරින්න පුළුවන්. මම නම් recommend කරන්නේ මේ interactive broker එකෙන් පටන් ගන්න කියලා. මේකේ link එක ඕන නම් description box එකේ මම දාලා තිනවා. How to open interactive broker account කියලා search කරන්න YouTube එකේ 100 ගාණක් videos තියෙනවා. ඒක බලලා follow කරන්න මේක open කරගන්න අමාරු නෑ. WLD ගැන අහනවා. WLD ගැන අපි කතා කරා. WLD මේ මෙතන මේ trend line එකෙන් break වෙලා දැන් මේ green box එක ඇතුළට ඒ level එකේ පල්ලෙහා price එක තියෙන්නේ. ඒ ඇතුළට දැන් ඔය bear trap එකෙන් ආපහු එනකන් තමයි අපිත් බලන් ඉන්නේ. WLD තාම එහෙම sign එකක් නැහැ. මෙන්න මේ වගේ ඇතුළට මේ green box එක ඇතුළට candle එකක් close වෙන්න අවශ්‍යයි. ඒක තවම නැහැ. ඒක එනකන් අත දාන්න එපා. අපි දන්නේ මේ sell off එක අවසන් කියලා කියන්න බෑ. guarantee එකක් නැහැ. අරම confirmation එකක් එනකන් ඉන්න මේ oversold එකේ තියෙන නිසා මම හිතන්නේ sell off එක දැන් slow down වෙගෙන යනවා. මේ මුල candle බලන්න, අග candle බලන්න මේක hard selling. මේක selling ඉවරයි දැන් අවසන් වෙගෙන යන්නේ. පොඩි fry pan formation එකක් මේ හැදෙන්නේ. ඒක reversal sign එකක්. නමුත් complete වෙනකන් අපිට අත දාන්න බෑ මෙන්න මෙවැනි එකක්. ඒකේ real reversal එක දුන්නාට පස්සේ තමයි ආපහු entry එකක් ගන්න ඕන. එතකන් මේ වගේ ඇවිල්ලා උඩට retest කරලා ඔයගේ යන්න ඕන. ඒක එනකන් ඉන්න. futures market එක trade කරනවා නම් Bybit, Bitget verified links මම පහල දාලා තියෙනවා. එතනින් ඔයාලට real links බැවින් account එකක් අරින්න ඒවා use කරන්න පුළුවන්. Patreon trade කරනවා නම් Patreon link එකත් පහල තියෙනවා description box එකේ. membership වල කැමති කරන්න pro එකට આવොත් ඔයාලට පුළුවන් all time frames trade කරන්න අපිත් එක්ක. TIA ගැන අහලා තිනවා. TIA එකෙත් මේ තාම ඩවුන් ට්‍රෙන්ඩ් එකේ ඉන්නේ. TIA එක අපිට පේන්නේ නැහැ ප්‍රයිස් එක ආපහු හැරෙන්න කිසිම ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා කියලා. වගේම ක්‍රිප්ටෝ මාකට් එකට නිකන් TIA අමතක වෙච්ච පාටක් පේන්න තියෙන්නේ. TIA ආපහු මතක් වෙනකන් ඉන්න වෙනවා. නැත්තම් අපිට උත දාන්න ඒක තරම් සුදුසු නෙවෙයි. පොඩි bullish divergence එකක් complete නෑ. නමුත් form වෙමින් තියෙනවා කියලා පේනවා. ඒක රිවර්සල් සයින් එකක්. මෙතන මේ යට ස්ටොකැස්ටික් එක තාම අවසන් නැහැ. ඒ නිසා අපිට කියන්න බෑ මේ බ්‍රවුන් ලයින් එක ආපහු හැරෙන්න ඕන උඩට. එතකොට තමයි ඒක කම්ප්ලීට් වෙන්නේ. ඒ නිසා මේක ඉන්කම්ප්ලීට් බුලිෂ් ඩයිවර්ජන්ස් එකක් කියලා කියන්න පුළුවන්. බලන්න ඒක කම්ප්ලීට් වුණොත් මෙන්න මේ වගේ උදාහරණයක් කියනවා නම් මේ තියෙන කම්ප්ලීට් වෙච්ච බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. කම්ප්ලීට් වෙලා ගිහිල්ලත් ඉවරයි ඒක. ඉතින් කම්ප්ලීට් මේ white to orange connect කරපුවාම ඒක කම්ප්ලීට් වෙච්ච බුලිෂ් ඩයිවර්ජන්ස් එක මේ ඉරි ගොඩයි. දැන් අපි මම yellow කහ පාටින් දාන්න ඉරි කැලි දෙක. මේ කහ පාටින් දැම්ම බලන්න ඒක ලස්සන බුලිෂ් ඩයිවර්ජන්ස් එකක්. එවන්නක් තමයි මේ ෆෝම් වෙන්නේ. නමුත් ඒක කම්ප්ලීට් නෑ. ඉතින් කම්ප්ලීට් වෙන්න නම් මේ යට තියෙන orange line එක මේ කලින් අවස්ථාවේ වගේම හැරිලා උඩට හැරෙන්න ඕන. තාම මේක පල්ලෙහාට යමින් ගමන් තියෙන්නේ. ඒ නිසා ඒක high low එකක්ද low low එකක්ද මොකක්ද equal low එකක්ද කියලා කියන්න තාම බෑ. dark mode දාලා පුළුවන් නම් වීඩියෝ එකක් කරන්න කියලා කියනවා. මම දන්නේ මොකද්ද dark mode දාලා කියලා. දැන් මේ අපි trading view dark mode තමයි use කරන්නේ.
වෙන මොකක් ගැනද ඔයා කියන්නේ කියලා මට ඒක පැහැදිලි මදි. GTC ගැන අහනවා. GTC අතවත් තියන්න එපා. GTC කමියුනිටි එකට අමතක වෙච්ච තවත් altcoin එකක් මේ පේනවනේ ගිහිල්ලා තියෙන හැටි. ඉතින් මේ වගේ ඒවා එන් ඈත් වෙලා ඉන්න තරමට ඇඟට ගුණයි. ප්‍රයිස් channel එකනුත් වැටිලා වැටි යනවා. මාකට් එක මේ ගෙවෙන පැවිසි අතරෙත් mostly negative ඕම් තමයි කැපී පෙන්න රීබවුන්ඩ් වීම සිද්ධ වෙන්නේ. ඒ ඇරුණකොට සියල්ල නෙගටිව්. අපි බලමු හෙට දවස මාකට් කොයි විදිහට perform කරනවා. හෙට දවස අවධානයෙන් ඉන්න ජෙරෝම් පවල්ගේ ස්පීච් එකක් තියෙනවා. දවල් ඒක ගැන මාකට් එක අවධානය යොමු කරයි. ඒ නිසා ගොඩක් වෙලාවට moves ටිකක් slow down වෙන්න පුළුවන්. කෙසේ නමුත් ජෙරෝම් පවල්ගෙන් රේට් කට් එකක් සම්බන්ධයෙන් එහෙම නැත්නම් ලික්විඩිටි ඉන්ජෙක්ෂන් එකක් සම්බන්ධයෙන් නිවුස් එකක් આવුත් අන්න එතකොට යන්න පටන් ගනී. ඒ ගැන watch එකකින් Patreon Bybit Bitget මේ සියලු links description box එකේ ඇති. interest rate සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් මම වීඩියෝ එක හමාර කරනවා. යටින් ලියාගෙන යන්න ඔයගේ ප්‍රශ්න. අද කතා කරෙත් channel දෙකේ මේවා ආශ්‍රයෙන්. හෙටත් ඒ වගේම අපි කතා කරමු. ටිකක් හොයලා බලලා හොඳ charts තියෙනවා නම් ඒව ගැනත් ලියාගෙන යන්න. එතකොට අපිට ඒව අනිත් අයටත් දැනුවත් කරන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්න වීඩියෝ එකට like එකක් දාන්න. මේ වීඩියෝ එක නිමයි හමු වෙමු. ආයෙමත් අලුත් වීඩියෝ එකකින් එක්ක සුබ දවසක්.